ඇස් දෙක අපේ අන්ධ වෙනවා කන් දෙක නොඇසී යනවා වකුගඩු දෙක නරක් වෙනවා මදු මේ ගොදුරක් වී දැනෙනවා ඒක වචනයක් අඩුයි ඒක එක්ක වැඩි වෙලා මේක ලියලා තියෙන්නේ මම ඉල්ලුවා මේක මේ හරියට ලියලා දෙන්න කියලා නෑ මේක මොකක්ද වගේ නම? මෛත්‍රීපාල දිරිසේන. වයස කීයද? දැන් 69යි. ඔයා කොහේ ඉඳලාද? පොළොන්නරුවේ ඉඳන් කියන්න විස්තර ටිකක්. මම මේ ගමේ භාෂාවෙන් කියනවා නම් හොඳට කුණු වෙන්න බොන කෙනෙක්. Wow, really? Wow. එන්න මගේ ටීම් එකට. ගඳ ගහන්න බොන කෙනෙක්. අපටි ආ. ඒක නේ විස්තර තිබිලානේ කියලා නෑනේ. හරි සාමාන්‍යයෙන් 100ට ප්‍රතිශතයක් හැටියට ගත්තාම 100ට අඩු ප්‍රමාණයක් පිළිහිටන කටහඬක් තමයි ඔයාලට පිළිහිටලා තියෙන්නේ. ඉතින් ඒ අඩු ප්‍රතිශතයෙන් එක්කෙනෙක් තමයි ඔයා. මම ඔයාලට සුබ පතනවා. සහ ජයවා. ඔයාලට ලස්සන වොයිස් එකක් තියෙනවා. පොඩි දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ වොයිස් එක මම දන්නේ ඇයි ක්‍රැක් වුනේ කියලා. ෆ්ලූ එක හැදිලාද නැත්නම් මොන හරි ලෙඩක් හැදිලාද ඒ වගේ එකක්ද නැත්නම් මං හිතන්නේ වොයිස් එක චේන්ජ් වෙනවා. මං හිතන්නේ ඔයා එක්කෝ ඕවර් ප්‍රැක්ටිස් කරලා නින්ද මදි හොඳටම. කාටද? මට එහෙම කරා. මට එහෙම නිින්ද යන්නේ නැති ගතියක් අර එහෙම මුත් තිබුණේ නැහැ නේ. හොඳට නිින්ද යනවා හැමදාම මේ ඇඳට වෙඩිච්ච ගමන් නිින්ද යනවා. කොහොමද කියන්නේ? ඔයාගේ ෂුවර් නැති ගතියක් තිබ්බ සමහර තැන්වල. ඉතින් ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔයාට සින්දු කියන්න පුළුවන්. තව අපි ගොඩක් හොඳ කරගමු. මගේ ටීම් එකට ආවොත් ඒක කරගන්න පුළුවන්. මොන වගේ ගිට්ටුද කියලා තියෙන වෙන කම්පිටිෂන්ස් වල අමරබන්දු රූපසිංහ ඔයාට පුළුවන් ද කොටසක් ගායනා කරලා පෙන්වන්න අපිට? අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ අමරබන්දු රූපසිංහ ස්තුතිවන්ත වෙනවා මේ මට ආරාධනා කිරීම ගැන